ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ඇල්මැරීමට ලක් වේද? ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය රටට ඉතාමත් යහපත් වැඩසටහනකි. එය කිසිසේත් ඇල්මැරීමට ඉඩ නොදිය යුතුය. එයට අකුල් හෙළන අය දේශද්‍රෝහීන් ලෙස සැලකීමේ වරදක් නැත. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන හීන් සීරුවට කරගෙන යා යුතු ව්‍යාපෘතියකි. මාගේ අදහස නම් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පුළුල් අර්ථයක් සහිත එකක් බවයි. නමුත් එයට අකුල් හෙළන්නන් සහ විපක්ෂයේ අයවලුන් මෙහි ඇති වටිනාකම අවබෝධ කරගෙන නැති බව මාගේ හැඟීමයි. සමහරු එය පහත් චේතනාවෙන් කරන බවක්ද පෙනී යයි. වැඩිහිටියන්ගෙන් අතිබහුතරය මෙයට අනුගත කර ගැනීම ඉතාමත් අපහසු බව තේරුම් ගත යුතුය. මක්නිසාදයත් ඔවුන් මෙතෙක් තම ජීවිත කාලයම හුරු පුරුදු වී ඇති දේ පහසුවෙන් අත්හල නොහැකි බැවිනි. එනිසා මෙම ව්‍යාපෘතියේ ආකල්මය පරිවර්තනය ආරම්භ කළ යුත්තේ පෙර පාසලෙනි. පාසලද ඒ සඳහා යොදාගත යුතුය. ගුරුවරුන් ඒ සඳහා සූදානම් කළ යුතුය. පෙර පාසල් සහ පාසල් දරුවන් පරිසරය පිරිසුදුව තබා ගැනීමට පුරුදු කිරීම වෙනුවෙන් රජයේ යම් ආර්ථික දායකත්වයක් සැපයීමට කටයුතු කළ යුතුය. දරුවන් මගින් වැඩිහිටියන් යම් ප්‍රමාණයක් යහපත් අතට හරවාගත හැක. ඒ සඳහා දරුවන් පුහුණු කළ හැක. නගර සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පසු පරිසරය පිරිසුදු කර තබා ගැනීමේ වැඩසටහන් වේගවත් කළ යුතුය. ඒ සඳහා පවතින රජයටම නගර සභා සහ ප්‍රාදේශීය සභා බලයද ලබා දීම අත්‍යවශ්‍යය. නොයසේනම් මෙතෙක් පැවති ආකාරයටම මෙම ආයතනවලට ලැබෙන බදු මුදල් හොරකම් කිරීම සහ නාස්ති කිරීම හේතුවෙන් පරිසරයේ පිරිසුදුව තබා ගැනීමේ කටයුතු තවදුරටත් අඩාල වනු ඇත. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ අනෙක් දේවල් හීන් සීරුවට කළද පරිසරයේ පිරිසුදුව තබා ගැනීමට අප රටේ වැඩිහිටියන් ද අනුගත කර ගැනීමට උත්සාහ කිරීම අත්‍යවශ්‍යය. අප රටේ විපක්ෂ කණ්ඩායම් වල මෙතෙක් හැසිරීම සැලකිල්ලට ගත් විට මෙයට අකුල් හෙලීමට කටයුතු කරනු ඇතැයි මාගේ විශ්වාසයයි. ඒ සඳහාද උපක්‍රම සකසා ගැනීම අත්‍යවශ්‍යය. ඊළඟ වීඩියෝවෙන් නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට අදහස් කරමින් නවතින අතර ඔබ සැමට යහපතක්ම පතමි.